Clear for takeoff? Flight attendants, prepare for takeoff, please. හයි ළමයි මං ලොග් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද තම්බ්නේල් එක දැක්කහම ගොඩක් අය දන්නවා මං අද කියන ලොග් එක මොකක්ද කියන එක. 2026 4/24 තමා මම ලංකාවෙන් එන්නේ. ඒ වුණාට මට මේක වොයිස් කරන්න ටිකක් පරක්කු වුණා. මේ ලොග් එක කන්ටිනියු කරන්නේ කොහෙන්ද කියලා මට හිතා ගන්න බෑ. මොකද මුල් වීඩියෝස් මගේ ෆෝන් එකේ නැහැ. සමා වෙන්න ඕන සමහර වීඩියෝස් කොලිටි නැති වෙයි. මෙතනින් එහාට යන හැඟීම එක වචනවලින් විස්තර කරන්න බෑ. ඒ කියන්නේ මෙතනට ආපු කෙනෙක් දන්නවා මං හිතන්නේ ඒක ඒ ෆීලින් එක කොහොමද කියන එක Tamanට දැනෙනවා. ඉතින් මං ඒක නමුතියෙන් කියන දෙයක් නැහැ. ඒක ගොඩක් අය දන්නවා. මේ මොහොතේ දරා ගන්න අමාරු වුණත් ඉතින් අපේ අරමුණු වලට යන්න අපි ඉවසගෙන ඉන්න වෙනවා. කැපකිරීමක් කරන්න වෙනවා හැම දෙයකටම. සඳ වෙලා පාය මට ලියුණු අගයි නුඹ සඳ සේම බැසයයි. මෙතනින් ඇතුල් වන ගමන්ම බැට් එක ගෙනියපු නිසා රැපින් කරගෙන යන්න ඕන බැගේජ් එක අනිවාර්යයෙන්ම එතනට චාර්ජ් එකක් ගන්නවා. ඊට පස්සේ මම ටර්කිෂ් එයාර්ලයින් දාලා තිබ්බේ අපිට බෝඩින් පාස් එක ගන්න. මං හිතන්නේ මෙතන හිටියා මම පැය එකමාරක් වගේ හිටියා. ඉතින් එතකනුත් අම්මලා හැමෝම පිටිපස්සේ බලාගෙන හිටියේ මං යනකම්. අපිට අම්මලාව පේන්නේ එතනින් තමයි අවසානේ. ඊට පස්සේ අපේ ඉතුරු වැඩ ටික කරගන්න ඉමිග්‍රේෂන් එකට යන්න ඕන දෙවෙනි තට්ටුවට. දෙවෙනි තට්ටුවට ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා අපි බෝඩින් පාස් එකේ තියෙන අපි ගේට් නම්බර් එක බලන්න. ගේට් නම්බර් එක හොයාගෙන අපි දිගටම යන්න ඕන. ඩිස්ප්ලේ කරලා තියෙනම හැම තැනකම. ඉතින් ඒක හොයාගන්න අපහසුතාවයක් නෑ. මගෙත් මේ පළවෙනි අත්දැකීමනේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න. මම මගේ අත්දැකීම් වලින් මම මොනවද කොහොමද මේ දේවල් කරගත්තේ කියන එක. ඉතින් මං හිතනවා කාට හරි සමහර විට මේකෙන් වැදගත්කමක් තියෙයි. කොහොම හරි මේක පැය 15ක ගමනක්. ඉතින් මට බෝඩින් පාස් දෙකක් මොකද ෆ්ලයිට් දෙකක්. ඉතින් ට්‍රාන්සිට් එක පැය 5යි ගානක් තියෙනවා. ඒ විස්තර මම ඉස්සරහට කියන්න. ඉතින් දැන් යන්නේ මගේ පළවෙනි බෝඩින් පාස් එකේ ගේට් නම්බර් එක හොයාගෙන. ඉතින් ගේට් නම්බර් එක තමයි 9. ඒක හොයාගෙන තමයි මම මේ යන්නේ. අපි බෝඩින් වෙන්න යන්න කලින් අපිව චෙක් කරනවා. අපේ ෂූස්, වොච්, බෑග්, ජැකට් ඒ හැමදේම ගලවලා බොක්ස් එකකට දාලා එතන චෙක් කරලා තමයි අපිව බෝඩින් කරන්නේ. මෙතනට යද්දී ෆ්ලයිට් එක විනාඩි 10ක් විතර ඩිලේ වෙලා. ඒ වුණාට අතන බෝඩින් පාස් ගන්නයි ගියපු කාලෙත් එක්ක ලොකු වෙලාවක් මෙතන රැඳුනේ නැහැ. ඉක්මනට වගේ ෆ්ලයිට් එකට ඇතුල් වෙන්න ගියා. මේ ෆ්ලයිට් එකේ සෑහෙන්න හිටියේ ටූරිස්ට්ලා. ඉතින් ලංකාවේ අය හොයාගන්න අමාරුයි. කොහොම හරි ඒ අතරේ මේ අයලා දෙන්නෙක් හම්බුණා. මං කලින් කිව්වා වගේ මේක ටර්කිෂ් එයාර්ලයින් TK731. ටයිම් එක 6:50 වුණාට විනාඩි 15යි ඩිලේ වෙලා 7:05ට තමයි ටේක් ඔෆ් කරේ. අපි මෙතනින් මේ ෆ්ලයිට් එකට නගිද්දී ඉස්සරහම ඉන්නවා එයා හොස්ට් කෙනෙක්. එයා අපට උදව් කරනවා. අපි කොයි පැත්තටද යන්නේ අපේ බෝඩින් පාස් එක පෙන්නපුවාම එයා කියනවා අපිට කොයි පැත්තටද යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා එහෙම හොයාගන්න බැරි කමන්නේ. අපිට සීට් නම්බර් එකක් තියෙනවා නේ. සීට් නම්බර් එක කොයි පැත්තේ තියෙන්නේ කියලා අපිට එයා උදව් කරනවා. මේක ඇතුළට ගියාම තමා තේරෙන්නේ මේක කොච්චර ලොකු ෆ්ලයිට් එකක්ද කියලා. ඇත්තටම සෑහෙන ලොකු එකක්. ඉතින් මට තිබ්බේ 33D තමයි සීට් එක. ඒකත් මම අය කොහොම හරි DE කියන දෙකම පෙන්නනවා. ඉතින් ඒ නිසා කෝකටත් කියලා අය ඇහුවා. ෂුවර් නැති නිසා එහෙම යාලා අපිට ඉතින් උදව් කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. 32D it's at the head. මට තිබ්බ ලොකුම අවුල තමයි වින්ඩෝ ෂීට් එකක් නැති වුණ එක. ඉතින් මම බෝඩින් පාස් ගද්දිත් ඇහුවා. ඒ වෙලාවෙත් ඔක්කොම ෆුල්. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි මම ෆ්ලයිට් එක නගද්දි මේ වීඩියෝ එක ගත්තා. මේක පිටේ අර චකිතය, බය, දුක ඔක්කොමත් එක්ක මුතුම සද්දයක් එක්ක තමයි ෆ්ලයිට් එක නැග්ගේ.
අපේ සීට් එකේ තියෙනවා පිලෝ එකක්, බෙඩ් ෂීට් එකක්. ඒ වගේ මේ පුංචි පවුච් එකක් තියෙනවා. ඒ පවුච් එකේ තියෙනවා ඉයර් ප්ලග්ස් දෙකක්. අය තියෙනවා බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, අය සොක්ස් දෙකක්, නිකන් ස්ලිපර්ස් දෙකක් වගේ එහෙම තියෙනවා. සීට් එකේ ඉස්සරහ තියෙනවා මේ වගේ ස්ක්‍රීන් එකක්. ඉතින් මේකේ අපිට මූවිස් බලන්න, සින්දු අහන්න, ඒ විතර නෙමෙයි ෆ්ලයිට් ඩීටේල්ස්, අපි කොහොමද මේ කොච්චර උඩකින් යනවද, කොයි හරි දැන් ඉන්නේ හැමදේම බලා ගන්න පුළුවන්. ටික වෙලාවකින් හම්බෙනවා අපට පළවෙනි මීල් එක. ඒකට ඔම්ලට් එකයි, තව පිපිඤ්ඤා යනමනන් එකයි, අය චීස් බටර් එකක් තියෙනවා, අය පොඩි කප් එක වතුර එකක් තියෙනවා. ඊට අමතරව අපිට වතුර තව වෙනම බෝතලයක් දෙනවා. ඊට පස්සේ බන් එකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපිට හම්බුනේ පළවෙනි එක. මේ මගේ පළවෙනි ෆ්ලයිට් එක ඉස්තාම්බුල් වලට පැය 8යි විනාඩි 35ක. ඊට පස්සේ ඉස්තාම්බුල් වල ඉඳන් පැය 5යි විනාඩි 45ක ට්‍රාන්සිට් එකක් තියෙනවා. එතනින් පස්සේ තමයි ක්ලූජ් වලට ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ. මේක පැය 8ක් නිසා අපිට මීල් දෙකක් හම්බ වෙනවා. අපිට දෙවෙනි මීල් එක හම්බ වෙන්නේ ලෑන්ඩ් කරන පැයකට විතර කලින්. මේකට මං ඉල්ලුවේ චිකන් කෑම එකයි, කරි එකක් හම්බ වෙනවා. අය මූස් එකක්, චොක්ලට් මූස් එකක් හම්බ වෙනවා. ඒකයි මේක රහයි. අය බන් එකයි, බටර් එකයි, චීස් එකයි, පොඩි වතුර කප් එකකුයි තමා. ඊට අමතරව හැන්දි ගෑරප්පු ඒ ටික තියෙනවා. ඊට අමතරව අපිට ඩ්‍රින්ක්ස් ඕන නම් ඉල්ල ගන්න පුළුවන්. මම ඔරෙන්ජ් එකක් තමයි ගත්තේ. පැය 8කට පස්සේ ඉස්තාම්බුල් වලට ආවා. මට ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ 6:40. ඒ කියන්නේ මට පැය 5යි ගාණක් තියෙනවා ට්‍රාන්සිට් එකම. මෙතන තමයි ගේට් නම්බර් එක දාන්නේ. ඉතින් කලින් එකේ තිබ්බට මේකේ ගේට් නම්බර් එක නැත්තේ. පැය 5යි ගාණක් තියෙනවානේ කොහොමත් ෆ්ලයිට් එක තියෙන ටයිම් එකට පැය 2කට කලින් තමයි ගේට් නම්බර් දාන්නේ. ඒ කොහොම වුණත් ඉතින් මම හිතන්නේ මේ ඉස්තාම්බුල් එයාපෝට් එක මාරම ලොකුයි, ඒ වගේම තමයි මාරම ලස්සනයි. මම හිතන්නේ මම සෑහෙන දුරක් ඇවිදගෙනම ගියා. කොහොම හරි මෙතනට ගියාම පැය 5යි ගාණක් වුණාට ඒක වටේට ඇවිදිද්දී ඒක දැනුන්නේ නැහැ. මොකද මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම ඩියුටි ෆ්‍රී එක වුණත් හරිම ලස්සනයි. අපිට මේ ඩිස්ප්ලේ එකේ තිබ්බට මේ ටයිම් එකේ අපි දාලා තිබ්බේ නෑ ගේට් නම්බර්. මං හිතන්නේ මම පැයක් විතර තමයි ඉඳගෙන ඉන්නේ නැත්තේ. වෙලාව යනවා දැනුනෙත් නෑ. කොහොමද 5 ගානකට වගේ අපේ ගේට් නම්බර්ස් දාලා තිබ්බා මගේ F7A. ඉතින් ඉස්සරහම තියෙන බෝඩ් එකක් EF කියලා. ඒක හොයාගෙන ටික දුරක් යන්න ඕන. හැබැයි මං හිතන්නේ මීටර් 500කටත් වැඩිය මං යන්නේ නැති. මේ සයිඩ් එකේ තියෙන්නේ F එකේ ඉඳන් F19ට. ඒකත් අය F එකේ A B එහෙමත් තියෙනවා. ඉතින් එතකොට මට හම්බුනේ F7A. එතකොට මම යන්න ඕනේ F7A එකට. එතකොට හිතා ගන්නකො කොච්චර ලොකුද කියලා. ඉතින් සෑහෙන දුරක් මෙතනත් මම ඇවිදගෙන ගියා. ඒ යද්දී කොහොම හරි යන්නේ ලංකාවේ එක පුරගහකට තිබ්බ එක ගෑන් ළමෙක් තව ඔන්න හම්බුණා මට මෙතනින්. ඊට පස්සේ යත් එක්කම තමයි මම ෆ්ලයිට් එකට ඇතුළට ගියේ. කොහොම හරි එයාව ඉතින් ෆ්ලයිට් එකකින් මට එහෙම හොයාගන්න බැරි වුණා. ආය බහින එකක්. ඊට පස්සේ කොහොම හරි එතන ටික වෙලා ගියාට පස්සේ අපට මේ ෆ්ලයිට් එකේ මීල් එක හම්බුණා. මෙන්න මේ ටික. ඒකෙත් මේකෙත් අර වගේම මූස් එකක් හම්බුණා. ඒකත් රහයි. ඒක තමයි මට ෆ්ලයිට් දෙකේම රසටම සෙට් වුණ දෙක. ඊට පස්සේ කොහොම හරි ඉතින් මට මේ පැය යනවා දැනුන්නේ. මට නිින්ද ගියා කෑවට පස්සේ. කොහොම හරි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ ක්ලූජ් වලනේ. ඉතින් ක්ලූජ් කියන්නේ පොඩි එයාපෝට් එකක්. ඉතින් අපි ෆ්ලයිට් එකෙන් බැහැලා අපිව ගෙනියන්න බස් එකක් ආවා. ඉතින් ඒ හැමෝම එහෙම තමයි බස් එකෙන් තමයි එයාපෝට් එක ළඟට ගෙනියන්නේ. කොහොම හරි අවසානයේ මමම තමයි අවසානටම ගියේ. ගණන් ගන්න නැතුව ගියා. කොහොම හරි අවසානට හිටියෙත් මම එතන ඉමිග්‍රේෂන් එකට ගියාට පස්සේ කොහොම හරි එතන මම ෆස්ට් ටයිම් ගියපු නිසා මට මාව තියාගත්තා ටික වෙලාවක් ඉන්නේ කියලා. කම්පැනියට අය කතා කරලා මගේ ඩොකියුමන්ට් අරන් ඊට පස්සේ තමයි හස්බන්ඩ් ඇවිල්ලා හිටපු නිසා තමයි මාව රිලීස් කරේ. ඉතින් එහෙම දෙන්න තුනයි. ඉතින් අවසානයේ කොහොම හරි දෙන්නම අපේ ඇනිවර්සරි දවසේ එකම තැනකට එකතු වුණා.